සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඈත අතීතයේ ඉඳලම අපේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කියන නමින් විරුදාවලිය ලැබලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රට සහලින් සම්පෝෂිත රටක් වීම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ වීවගා කරන එක් ක්‍රමවේදයක් වන වැපිරීම ක්‍රමවේදය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. ශ්‍රී ලංකාවේ වීවගාව ප්‍රධාන ආකාර දෙකක් යටතේ සිද්ධ කරනවා. ඒ තමයි තවන් පාති ක්‍රමවේදය සහ වැපිරීම. වීවගාවේදී මූලික පියවර විදියට ප්‍රාථමික බිම් සැකසීම තමයි ඉස්සලම සිද්ධ කරන්නේ. මේ දකින්න ලැබෙන්නේ මහගණයේ වර්ෂාව ආරම්භ වීමත් සමග ප්‍රාථමික බිම් සැකසීම සිද්ධ කරලා තියෙන ක්ෂේත්‍රයක්. ඉතින් මේ විදියට ප්‍රාථමික බිම් සැකසීම සිද්ධ කරලා ද්විතීයික බිම් සැකසීම සිද්ධ කරන තෙක් සතියක් වගේ පමණ කාලයක් ලියදිවල වතුර බඳලා තබා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේකේ මූලික අරමුණ වන්නේ ද්විතීයික බිම් සැකසීමේ ක්‍රියාවලිය පහසු කිරීම. මේ අවධිය අපි පල්වරයිසේෂන් ස්ටේජ් එක කියලා හඳුන්වනවා. ඉතින් මේ දකින්න ලැබෙන්නේ ප්‍රාථමික බිම් සැකසීමෙන් දවස් 7ක් වගේ පමණ කාලයකට පස්සේ ද්විතීයික බිම් සැකසීම සිද්ධ කරන ආකාරය. ද්විතීයික බිම් සැකසීමෙන් පස්සේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ප්‍රාථමික බිම් සැකසීමෙන් පස්සේ තිබ්බ විශාල මඩකැට කුඩා අංශ බවට පත් වෙලා තියෙන ආකාරය. අපි නැවත මේ වීබීජ ක්ෂේත්‍රය සංස්ථාපනය කරන්න කලින් ක්ෂේත්‍රය එක මට්ටමකට හදා ගන්නවා. ඒකේ මූලික අරමුණ තමයි සමාන ජල මට්ටමක් ක්ෂේත්‍රය පුරාවටම ඒකාකාරීව පවත්වාගෙන යන එක. මේ පියවරේදී ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා මම ලියද්දී වක්කඩ හරහා පොඩි ඇලමාර්ගයක් සකස් කරගෙන යන ආකාරය. මෙහෙම ඇලමාර්ගයක් දාන්නේ ක්ෂේත්‍රයේ ඉහළ කෙරවලේ ඉඳලා ජලය ක්ෂේත්‍රයේ අවසාන ලියද්ද දක්වා ගලාගෙන යාමට සැලැස්වීම. ඒ පියවරවල යටතේ ක්ෂේත්‍රය සකස් කරගත්තට පස්සේ ඊළඟ මූලික පියවර විදියට සැලකෙන්නේ ක්ෂේත්‍රයට පොහොර කර ගැනීම. මෙහිදී අපි එක් කරගෙන ලබන්නේ 46%ක පොස්පරස් ප්‍රතිශතයක් තියෙන TSP පොහොර හෙවත් මඩ පොහොරයි. ඉතින් මේ අවස්ථාවේදී අපි ගොවීන් කරන ලොකු වැරද්දක් තමයි මේ මඩ පොහොර හෙවත් TSP කියන දේ වී වැපිරීමෙන් පස්සේ කුඹරට එක් කිරීම. TSP එහෙම ක්ෂේත්‍රයට එක් කිරීමෙන් ගොයන් ගහේ මූල පද්ධතියට පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැපිරීමට අවම දින 3කට කලින් වගේ TSP පොහොර ක්ෂේත්‍රයට එකතු කිරීම තමයි සුදුසු වෙන්නේ. මූලික පොහොර ක්ෂේත්‍රයට එක් කිරීමෙන් දින 3කට පස්සේ අපිට වැපිරීමේ ක්‍රමවේදය මගින් වී බීජ ක්ෂේත්‍රය සංස්ථාපනය කිරීමේ හැකියාවක් තියෙනවා. වී බීජ ක්ෂේත්‍රය සංස්ථාපනය කරන්න කලින් මේ වී බීජ පරෝහණයට ලක් කරන්න ඕනේ. ඉතින් මම මේ රූප සටහන් වලින් පෙන්නලා දීලා තියෙන්නේ කොහොමද හරියාකාරව ක්ෂේත්‍රයේ වී බීජ සංස්ථාපනය කරන්න කලින් බීජ පරෝහණය සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දකින්න ලැබෙන්නේ හරියාකාරව වී බීජ ක්ෂේත්‍රයක වපුරා තියෙන ආකාරය. ඉතින් මේ පියවර යටතේ අපිට පුළුවන් වැපිරීමේ ක්‍රමවේදය මගින් වී බීජ ක්ෂේත්‍රය වෙත යොමු කරන්න සහ ඉන්පසු නිවැරදි කළමනාකරණ තත්ත්වය යටතේ ඉහළ අස්වැන්නක් ලබා ගන්න.